ස්ට්‍රෝබරි නම් මට වැඩට යන්න හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ඔයා ෆයිබර් බාස් කෙනෙක්ට කතා කරලා මේ සිංක් එක හදාගන්න හොඳද? හෙලෝ මේ පයිප් හදන කෙනෙක් නේද? මේ දැම්ම ඉක්මනට අපේ ගෙදරට එන්න. ලෙමනන්ට් මල්ලි ඔයා දැන් පයිප් වැඩද කරන්නේ? ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ. පයිප් නම් කවදා හදන්න බැරිද ලෙමනන්ට් මල්ලි බබු? ඔන්න එහෙනම් ස්ට්‍රෝබරි නාකියෝ පයිප් වැඩෙත් හරි. ඔහෙනම් මම දැන් යනවා. දෙවියනේ මම ආයෙමත් ප්‍රෙග්නන්ට්ද? ඇපලන් මට සමාව දීලා ආයෙම බාරගත්තා විතරයි. මම දැන් මොකද කරන්නේ? දෙවියනේ ස්ට්‍රෝබරි නම් මම තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ. මට දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ. මැනි තමුන් එහෙනම් ආයෙමත් මාව රැවට්ටුවා. ස්ට්‍රෝබරි නම් තමුන් කවදාවත් හැදෙන ගෑණියෙක් නෙවෙයි.